දැන් ඔබ දන්න මේ ළඟදී වසර කීපයකට පෙර මේ කැලණි ගඟේ ඔය පූගොඩයි එහා පැත්තේ මේ අවිසාවේල පැත්තට යන මොකද්ද මේ ගමක් තියෙනවා. එතනින් රංවල කියලා තොටුපළක් තිබ්බා. පාරුවේ වැඩ කරපු ඔව් රංවල කියලා තොටුපළක් තිබ්බා. මේ රංවල තොටුපළේ හොඳ තොටියෙක් හිටියා. හොඳ මිනිස්සු ගුණ තියෙන. මේ ඒ කාලේ පාලමක් තිබුණේ නැහැ. ගම් වතුර ආව කාලෙට මිනිස්සුන්ව හරියට ওই ගඟෙන් එගොඩ වෙන්න ඔය තොටියක් තිබුණේ නැහැ. තොටු ඔරුව පෙරෙලා මිනිස්සුන්ව මැරෙන්න ගියා. මෙහෙම මිය පරලෝ ගිය මිනිස්සු 60ක් 70ක් මේ රංවල තොටිය ජීවිත බේරලා දුන්නා. එනිසා මේ රංවල තොටිය මිය පරලව ගියාට පස්සේ මේ රංවල තොටියව මිනිස්සු දේවත්වයට පත් වෙලා කරලා දේවාල හැදුවා. අද ඔය රංවල පූගොඩ පාදුක්ක අවිසාවේල්ල කොස්ගම ඔය පැත්තේ කපුගොඩ මේ ගම්මාන ගණනාවක ගම් 60කට 70ක සියලු පන්සල් වල මොකද කරන්නේ සල්ලි එකව කරන්නේ රංවල දෙයියන්ගේ පිළිමයක් හදලා සම්මත කරගත්තද. එතකොට මේ නන්දාන්නේ දේවාල හදන්නේ පූජා වට්ටි තියන්නේ සියලු දේ කරන්නේ සම්මත දෙවියන්ට මිසක උත්පත්ති දෙවියෝ ඉන්නවා. උත්පත්ති දෙවියන්ට චාතු මහරජගේ ඉන්න තුසිතේ ඉන්න ඒ වගේ දෙවියන්ට නන්දාන්නත් බෑ පූජා වට්ටි දෙන්නත් බෑ පින් දෙන්න පුළුවන්. පින් අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට මිනිස්සු මේ ඉන්දියාවෙන් ආපු දේව සංකල්ප කරගහගෙන ඔය සම්මත දෙවියෝ